පොඩි ළමයින්ගේ මොළය කියන්නේ හරියට වේගයෙන් ඉදිවෙන බිල්ඩිමක් වගේ. උපතින් නම් අවුරුදු 5ක් යනකම් තමයි මොළෙන් 90%ක්ම හැදෙන්නේ. මේ කාලෙදී අපි දෙන කෑම තමයි ඒ බිල්ඩිමේ ගඩොල් සහ සිමෙන්ති වෙන්නේ. දරුවන්ගේ බුද්ධිය සහ මතක ශක්තිය වැඩි කරන සුපිරි කෑම වර්ග 20ක් ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ. මේවා මේ අන්තර්ජාලයේ කොහෙන් හරි හොයාගත්තු කිසිම පදනමක් නැති තොරතුරු නම් නෙමෙයි. විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු කරපු ආහාර. මෙන්න පොඩි අයගේ මොළේ හොඳටම හදන කෑම ಜಾති 20. අංක 1 මව්කිරි. මේක තමයි දරුවෙක්ට ලැබෙන වටිනම දේ. මව්කිරි වල තියෙන DHA කියලා විශේෂ මේදයක්. අන්න ඒකෙන් තමයි පොඩි කාලේ දරුවගේ මොළේ සෛල හැදෙන්නේ. ඒ වගේම ලෙඩ රෝග වලින් බේරෙන්න ඕන කරන ප්‍රතිශක්තියක් මේකෙන් ලැබෙනවා. ඒකයි මුල් කාලේ මව්කිරි නැතුවම බැරි. අංක 2 බිත්තර. බිත්තර කහමදේ තියෙනවා කෝලින් කියලා දෙයක්. මේක දරුවාගේ මතක ශක්තියට කෙලින්ම බලපානවා. මොළය ඇතුලේ පණිවිඩ හොමාරු කරන්න මේක උදව් වෙනවා. දරුවාට දේවල් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේක නිසයි. අංක 3 කුඩා මාළු. අපි කවුරුත් දන්න ඔමේගා 3 මේදේ මේ මාළු වල පිරීලා තියෙනවා. මොළේ වැඩි හරියක් හැදලා තියෙන්නේ මේ දේෙන්. ඉතින් මේ මාළු කෑවම මොළේ සෛල හොඳට හැදෙනවා වගේම දරුවගේ අවධානය වැඩි වෙනවා. අංක 4 යෝගට්. යෝගට් වල මොළේ වැඩ කරන්න ඕන කරන ප්‍රෝටීන් සහ අයඩීන් තියෙනවා. මොළේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න මේව ඕන. අනික යෝගට් වල තියෙන හොඳ බැක්ටීරියා නිසා බඩේ අමාරු වෙන්නේ නැහැ. එතකොට මොළේටත් ඒ සහනය දැනෙනවා. අංක 5 පලා වර්ග. නිවිති ගොටුකොළ වගේ කොළපාට කෑමවල විටමින් සහ ෆෝලේට් ගොඩක් තියෙනවා. මේවායින් මොළේ අලුත් සෛල හැදෙන එක වේගවත් කරනවා. ඒ වගේම වයසට යද්දී මතකයේ අඩු වෙන එක මේවායින් වළක්වනවා. අංක 6 ඇට වර්ග. කචු ආමන් වගේ දේවල් වල විටමින් E තියෙනවා. මේ විටමින් E කියන්නේ හරියට මොළයට දාපු ආරක්ෂිත ආවරණයක් වගේ. මොළේ සෛල විනාශ වෙන එක මේවායින් නවත්වනවා. දරුවාගේ කල්පනා ශක්තියට මේවා මරු. අංක 7 ඕට්ස්. මොළේ වැඩ කරන නම් ග්ලූකෝස් ඕනේ. හැබැයි පැණි රස කෑම වගේ නෙමෙයි. ඕට්ස් කෑවම ඒ ඕන කරන ශක්තිය දවස පුරාම ටික ටික දරුවට ලැබෙනවා. එතකොට ඉස්කෝලේ වැඩ කරද්දි මහන්සි දැනෙන්නේ නැහැ. අංක 8 අලිගැට peer. අලිගැට peer වල තියෙන තෙල් ගතිය ශරීරයට ගොඩක් හිතකරයි. මේවා කෑවම මොළයට හොඳට ලේ ගමන් කරනවා. මොළයට ලේ යනවා කියන්නේ ඔක්සිජන් යනවා කියන එකයි. එතකොට දරුවාගේ මොළේ හරිම ප්‍රබෝධමත් වෙනවා. අංක 9 බෙරි වර්ග. ස්ට්‍රෝබෙරි වගේ පළතුරු වල තියෙන රතු පාටට හේතු වෙන රසායනික දේවල් මොළයට ගොඩක් හොඳයි. මේවායින් මතකයේ වැඩි කරනවා වගේම ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව දියුණු කරනවා. අංක 10 බෝංචි සහ ඇට වර්ග. බෝංචි පරිප්පු වල ප්‍රෝටීන් වගේම සින්ක් තියෙනවා. සින්ක් කියන්නේ මොළේ වර්ධනයට නැතුවම බැරි දෙයක්. මේවා අඩු වුණොත් දරුවාට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැති වෙන්න පුළුවන්. අංක 11 වට්ටක් ඇට. මේ පොඩි ඇටවල මැග්නීසියම් පිරීලා තියෙනවා. ඒකෙන් මොළේ ස්නායු පණිවිඩ යවන එක වේගවත් කරනවා. ඒ වගේම දරුවාට හොඳ නිින්දක් ලබා දෙන්න වට්ටක් ඇට උදව් වෙනවා. අංක 12 කහ. අපි උයද්දි දාන කහ කුඩු වල තියෙන කර්කියුමින් කියන දේ නිසා මොළේ සෛල අලුත් වැඩියා වෙනවා. මොළේ තියෙන පොඩි පොඩි ඩැමේජ් හදන්න කහ වලට පුළුවන්. අංක 13 දොඩම්. දොඩම් වල විටමින් C තියෙනවා කියලා අපි දන්නවනේ. විටමින් C කියන්නේ මොළේ ආරක්ෂකයා වගේ. මොළේ සෛල ඉක්මනට නරක වෙන එක මේකෙන් නවත්වනවා. කාන්සාව බය වගේ දේවල් අඩු කරන්න දොඩම් විෂ හොඳයි. අංක 14 පීකුදු. පීකුදු වල යකඩ ගොඩක් තියෙනවා. ඇඟේ ලේ අඩු වුණොත් මොළයට ඔක්සිජන් යන්නේ නැහැ. එතකොට ළමයි මැලවෙනවා. පීකුදු කෑවම ඒක හරියනවා. අංක 15 මස්. තෙල් අඩු මස් වර්ග කෑවම දරුවාට හොඳ ප්‍රෝටීන් එකක් ලැබෙනවා. එක දිගට පාඩම් වැඩක් කරගෙන යන්න ඕන කරන අවධානය මේකෙන් ලැබෙනවා. අංක 16 මුදවපු කිරි. යෝගට් වගේම තමයි මේ කිරිත්. මේකේ විටමින් B12 තියෙනවා. ස්නායු පද්ධතිය නිරෝගීව තියාගන්න මේක උදව් වෙනවා. B12 අඩු වුණොත් මතකයේ අඩු වෙන්න පුළුවන්. අංක 17 තක්කාලි. තක්කාලි වල තියෙන ලයිකෝපීන් නිසා මොළේ සෛල වලට හානි වෙන එක නවතිනවා. දරුවාගේ දිගු කාලීන මොළේ සෞඛ්‍යයට මේක ගොඩක් වැදගත්. අංක 18 බතල. බතල වල විටමින් A සහ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. මේවා කෑවම මොළේ සෛල ආරක්ෂා වෙනවා වගේම ඉගෙනීමේ හැකියාවත් දියුණු වෙනවා. අංක 19 ඩාර්ක් චොක්ලට්. සීනි ගොඩක් තියෙන චොක්ලට් නෙමෙයි. ඩාර්ක් චොක්ලට් පොඩි කෑල්ලක් කෑවම මොළයට ලේ යන එක වැඩි වෙනවා. දරුවාගේ මූඩ් එක හොඳ කරන්න මේක නියමයි. අංක 20 වතුර. අන්තිම එක උනාට වැදගත්ම දේ මේකයි. මොළෙන් 75%ක්ම තියෙන වතුර. වතුර ටිකක් හරි අඩු වුණොත් දරුවාට මහන්සි නිදිමතයි වගේ දැනෙනවා. ඒ නිසා නිතරම වතුර බොන එක මොළයට අත්‍යවශ්‍යයි. ඔබ මතක තියාගන්න මේ මොනවා කෑවත් වැඩක් නෑ දරුවා සීනි ගොඩක් කනවනම්. සීනි කියන්නේ මොළයේ වර්ධනය අඩාල කරන ප්‍රධානම හතුරෙක්. ඒ නිසා පැණි බීම, ටොෆි වෙනුවට මේ ස්වභාවික කෑම පුරුදු කරන්න.